කලාකාරණියට අපි ආරාධනා කරනවා. මොකද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒ රාජ්‍ය ආන්ත්‍රණයට තමන්ගේ ජීවිතේ කැපකොට කරන මෙහෙවරට එහා ගිය තවත් ඇයගේ විනෝදාංශයක් තියෙනවා. ඒ නිසා එවැනි අයත් එක්ක අපිත් ළඟ ඉන්න නිසා ඇය ගැන අපි හොඳින් දන්නවා. හැබැයි සුවසක්කුණු ආදරණීය Facebook පිටුව හරහා එකතු වෙන ඔබ දන්නවා සිනහපිරි මුව බොහොම අභිමාණයෙන් නංවාගෙන එන ගායන ශිල්පිනිය කිව්වහම අතුරුගිරිය පුරවරය, කඩුවෙල පුරවරය ඇයට කරවට මල් මාල දාන්න පාර දිගේ බලන් ඉන්නවා. ඉතින් ඒ නිසා අද මේ ලස්සන වේදිකාව ඇයට උරුම වුණු ඇයට ලැබුණු අභිමානයක් ලෙස සනිටුහන් කරන්නේ මහත් වූ ආඩම්බරයෙන්මයි. එහෙමනම් දේශේවිසේ කතන්දරයක් නෙවෙයි මේ ලස්සන වේදිකාවේ කියන්නේ. මොකද මීට පෙරත් ඇය හමු වෙලා තියෙන නිසා අද ආදරේ තවත් දෝරාලා යන කතන්දර ගණනාවක් ස්මාර්ට් ප්‍රසංගයේ සිට ඔබට ගෑන්නට ලෑස්ති. එමනම් නිකම්ම නෙවෙයි රත්තරනින් රන් මාල ඇයගේ හදවත පුරා දාගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ආදරේ විරහ වේදනාව මනාකොට සංකලනය කොට රිදුණු හිත් සුවපත් කිරීමේ මහා භාග්‍යය තිබෙන ආදරණීය කලාකාරණිය. එමනම් රුවට උපන් හඬට උපන් රුව නගමුවක් වල සංහඬ ආදරෙන් ගන්නට උපේක්ෂා ජයසිංහ.
දුකක් දෙන්නේ නැහැ කියලා Facebook එකේ අපිට සටහන් වෙලා තියෙනවා. ඉතින් Facebook යාළුවෝන්ට බොහොම ස්තුතියි. මම හිතන්නේ දුකක්